හායි යාළුවනේ. අද මම සතියකට විතර මීල් ප්‍රෙප් කරගන්න යන්නේ. බලමු අපි කොහොමද මේ ටික මම හදන්නේ කියලා. අඹ තියෙනවා, වට්ටක්ක කපලා තියෙනවා, මුං ඇට ටිකක් තියෙනවා, තලන බටු තියෙනවා, අල කිරි හොද්දකට අල ලෑස්ති කරගෙන තියෙනවා, හාල් මස්ස දාලා හදන්න තල එකක් ලෑස්ති කරලා තියෙනවා, බෝංචි තියෙනවා, හතු තියෙනවා, වම්බටු තියෙනවා, පතෝල තියෙනවා. මේ ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ කපලා සුද්ධ කරලා හොදලා සුදු ලුණු තලලා ඔක්කොම ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. රතු ලුණු, කරපිංචා, කුරුඳු, තක්කාලි, සේර, රම්පේ මේ ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ. පොල් ටිකක් අඹරගෙන තියෙනවා. දාලා අඹ එකට දාන්න. පොල් කිරි මිරිකල පැත්තකින් තියාගෙන තියෙනවා. ඉතින් හරිම ලේසි. ඔක්කොම ටික ලෑස්ති කරලා තියාගත්තම කහ 3-5 මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, උළුහාල්, උඹලකඩ ඔය සාමාන්‍ය අපි දාන්නේ කරිස් වලට දාන ටිකම තමයි ඉතින් දාන්නේ. ඒ ටික ඔක්කොම දානවා එකපාර මේ ටිකට. වට්ටක්ක එක හදන්නේ ගම් මිරිසුයි කහයි විතරක්ම දාලා සහ අනිත් සුදු ලුණු, රම්පේ, කරපිංචා, කුරුඳු ඒ ටික දානවා. ඒකට මිරිස් දාන්න. එතකොට අඹ එකක් තියෙනවා. පියර පොල් එකක් තලාගෙන තියාගත්තේ. ඒක දාලා තමයි හදන්නේ මැල්ලම වගේ. ඉතින් ඔයාලත් එහෙම කාලා තියෙනවද? ලුණු ටික ටික දාගන්නේ මේකට. ඊට පස්සේ අපිට උයද්දී ලුණු මදි වගේ කියලා හිතුනොත් ලුණු බලලා ආපහු දාගන්න පුළුවන්. වැඩිපුර දාගන්න. මේවට මම තෙල් දාන්නෙත් නැහැ. මාළු එකකට විතරයි තෙල් දාන්නේ. මේ ටික කිරි වලින්ම තමයි හදන්නේ. ලිපේ තියලා චූට්ටක් දාලා ලිපේ තියලා ඊට පස්සේ කිරි දාලා ගන්නවා. පතෝලයකට නම් වතුර දාන්නේ. එකටම මිටි කිරි දාලා තමයි තියාගන්නේ. ඉතින් මේ විදිහට හදාගත්තාම අපිට කාර්යබහුල දවස්වලට එදිනෙදා කෑම හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තාම ඉතින් හරිම ලේසියි. මොකද මට ඉදිරියේදී ගොඩාක් කාර්යබහුල දවස් ටිකක් එනවා. ඉතින් එතකොට මට එදිනෙදා කෑම හදන්න වෙන්නෙත් නැහැනේ. මට ඉතින් මේ ටික ලෑස්ති කරගෙන මේක හදන්න පැය 3ක් වගේ වෙලාවක් තමයි යන්නේ. මේ එළවලු ಜಾති ටික හදලා පැත්තකින් තියලා ඊට පස්සේ මම මාළු ಜಾති ටික හදා ගන්නවා. 3-5 වර්ග මිරිස් කුඩු දාලා ඉවර වෙලා ඊට පස්සේ අනිත් පහේ ටික දා ගන්නවා. මම තක්කාලි දාන්නේ වම්බටු එකටයි, තලන බටු එකටයි. ඒ දෙකට විතරයි. ඉතින් මේ ටික අපි සුදු ලුණු හැම දාලා තියාගත්තා. මේ ඔක්කොටම එකපාර දාගන්න ලේසියි. ඉතින් වට්ටක්ක එක අපි අර හදන සාමාන්‍ය විදිහට තමයි හදන්නේ. මේක මේ දැන් හදලා ඉවර වෙගෙන ඉන්නේ මේ ටික. හතු එකත් ඉවරයි. මුං ඇට එකත් හදලා ඉවරයි. ඒක ටිකක් හොදි තියෙද්දි ගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් හිඳිලා එනවා. මේ තලන බටු එක. මේ තියෙන්නේ අඹ දාලා හදපු මැල්ලුම. මේක නම් හරිම රසයි. ඔයාලා මේ වගේ කාලා තියනවද කියන්නකෝ. නැත්නම් මම මේකේ රෙසිපි එක මම ඔයාලට අරගෙන එන්නම් වෙලාවට. පතෝල එකක් දැන් ඉවරයි. මේ තියෙන අල කිරි හොදි එක අපි සාමාන්‍යයෙන් කෑම පාවිච්චි කරද්දී කිරටම වගේ හදපු ටික ඉස්සෙල්ලා පාවිච්චි කරනවා. මේ තියෙන්නේ වම්බටු එක. මේකෙත් හොදි ගතිය තිබ්බට ටිකක් මේකේ හොදි ගතිය හින්දනකම්ම ලිපේ තියෙනවා. මේ තියෙන්නේ හාල් මස්ස දාලා හදපු අල එක. ඉතින් මේකත් අපිට මොන හරි කන්න ඉදියාප් හරි පාන් හරි කන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ තලපත් එක මිරිසට හදාගෙන මේ කෙලවල්ල එක මිරිසට තෙල් ටිකක් දාලා අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔක්කොම ටික හදලා ඉවරයි දැන්. මේ නිවෙන්න තියලා තියෙන්නේ ෆ්‍රිජ් එකට දාන්න. හාල් මස්සෝයි අලයි
අලකිරි හොදි එක, වම්බටු එක, මුං ඇට එක, මේ තියෙන්නේ අඹ දාලා හදපු මැල්ලුම් එක, වට්ටක්ක එක, තලපත් මිරිසට ආමං හුලුවලු එකකුත් හදාගත්තා. මට ඒක වීඩියෝ කරගන්න අමතක වෙලා. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික නිවෙන්න තියලා තමයි අපි ෆ්‍රිජ් එකේ දාගන්නේ. උඩුවෙන් තියදී දාන්න හොඳ නැහැ. එතකොට පොඩ්ඩක් නරක් වෙන්න වගේ බලනවා. ඉතින් මේ විදිහට හොඳට නිවෙන්න තියලා වහලා ෆ්‍රිජ් එකට දාගත්තම හරිම ලේසියි ඉතින්. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මම.